මම ඔයාලා එක්ක කතා කරනවා හරි ලස්සන මාතෘකාවක්. ඒක තමයි ලස්සන යුනික් මිනිස්සෙක් වෙන්න කියන එක. යන තැන තමන්ගේ මාක් එක තියලා එන හරි ලස්සන බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියන එක. මෙහෙමයි. යුනික් වෙනවා කියද්දී අද කාලේ කොටස් දෙකකට කතා කරන්න පුළුවන්. නෙගටිව් බ්‍රෑන්ඩ් එකක්ද පොසිටිව් බ්‍රෑන්ඩ් එකක්ද? ඔයාට ඔය ඕන දෙකින් ඔයා කැමතිම එක තෝරගන්න පුළුවන්. හැබැයි ඔතනදි සැලකිලිමත් වෙන්න ඕන. මොකද නෙගටිව් යුනික් මිනිස්සෙක්ට කල් පැවැත්ම හරි අඩුයි. මානසික සුවය, ආත්ම තෘප්තිය, පිළිගැනීම හරි අඩුයි. මිනිස්සු අතර කතා බහ වෙන අයගේ චරිතයක් වුණාට කාගෙත් ආදරය ලබන පින්වන්ත මිනිස්සෙක් වෙන්න මිනිස්සුන්ගේ අප්‍රසන්නත්වයට, අපහාසයට, කෙනෙහිලි කම්වලට, පීඩාවට බුලි වෙන චරිතයක් වෙන්න පුළුවන්. නමුත් ඔයා යුනික් පොසිටිව් බ්‍රෑන්ඩ් එකක් වෙනවා කියන්නේ ඔයා ඇත්තටම එකටම ඔයාව අඳුරගන්න ඕන. හොඳ ස්වයං අධ්‍යයනයක් ඔයා ගැන කරන්න ඕන. යුනික් කැරක්ටර් එකක් කියන්නෙම කිසිම වෙලාවක කිසිම හේතුවකට කිසිම දෙයක් තව කෙනෙක් දිහා බලලා කරන්නේ නැහැ. යුනික් මිනිස්සු හරිම බුද්ධිමත්. අලුත් දේවල් විතරමයි කරන්නේ. කිසිම කෙනෙක්ට කොපි කරන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා තමා මිනිස්සු අතර අවධානය ගන්නෙ. මොකද එයා ස්පෙෂල් වෙන හින්දා. අන්න ඒ නිසයි තමයි එයාට අපි කියන්නේ එයා යුනික්, එයා වෙනස් කියලා කියන්නේ. එයා ෂා, එයා මරු, එයා වෙනස් කියලා මිනිස්සු අතර කතා බහ වෙන්නේ එයා කිසිම තැනක කොපි එකක් වෙන්නේ නැති නිසා. අඳින පළඳින විලාසිතාව, කතාව, හැසිරීම, සමාජ සබඳතා, සමාජ මාධ්‍ය හැසිරවීම, ලයිෆ් ස්ටයිල් එක, ජීවිතේ තෝරා ගැනීම, අවශ්‍යතා බැඳීම් සියලුම දේ මේ යුනික්නස් එක ඇතුලේ තියෙනවා. මේ යුනික් අය තෝරගන්නේ වෙනස්ම විදිහට. ඒ අය තව කෙනෙක් කරන දේ හිතන්නේවත් නැහැ. කොටින්ම අනිත් අය මොනවද කරන්නේ අඳින්නේ කියලා එයාලා බලන්නේවත් නැහැ. ඇත්තම කිව්වොත් එයාලට අනිත් අයගේ දේවල් වැදගත් නැහැ. ඒ වගේ අයගේ ලෝකෙ තියෙන්නේ තමන් සහ තමන්ගේ වටපිටාව, තමන්ගේ ක්‍රියේටිවිටි එක විතරමයි. ඉතින් ධනාත්මක යුනික් පර්සන් කෙනෙක් කියන්නේ හරිම සතුටින්, ශක්තිමත්ව ඉන්න කෙනෙක්. උපරිම ආත්ම තෘප්තියක් ඇති කෙනෙක්. ශක්තිමත් වර්තමානයක් ඇති කෙනෙක්. හැමෝගෙම ආදරය, ආශිර්වාදය ලබන කෙනෙක්. ජීවිතේ හොඳ දේවල්, සතුට, සැනසීම ආකර්ෂණය කරගන්න හරිම සුන්දර චරිත. මොකද එයාගේ යුනික්නස් එක ඇතුලේ එයා මිනිසුන්ට දෙන්නෙම ආදරය, සතුට, නිහතමානීකම. ඒ වගේම ඔයාට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන නම් වෙන තැනක ආදේශක නැති බ්‍රෑන්ඩ් එකක් වෙන්න. මිනිස්සු පිස්සෝ වගේ හොයන, අගය කරන, ෆලෝ කරන හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න. හැම තැනම ලාභෙට ගන්න බැරි වටින දෙයක්, වටින බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඉතා වටිනාකමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් හදන්න ලොකු කැපකිරීමක් කරන්න ඕන. අන්න එතකොට ඔයා හයි ක්ලාස් බ්‍රෑන්ඩඩ් මිනිස්සෙක් වෙයි. මේකට මම ඔයාට තව පොඩි කතාවක් ඇඩ් කරන්නම්. ඇත්තටම මේ අපිට ඉන්නවනේ රෝල් මොඩල්ස් කියලා. ඔයාලටත් ඉන්නවද කියලා හිතලා බලන්න මෙච්චර කාලයකට. ඇත්තටම මේක හොඳ දෙයක්. මේ රෝල් මොඩල්ස් විදිහට අපි ඇත්තටම තේරුම් ගන්නේ අපි තෝරගන්නේ යුනික්
මනුස්සයන්ව. යුනික් කැරක්ටර්ස්. මං ගොඩක් වෙලේට මගේ ජීවිතේ එහෙම රෝල් මොඩල්ස් කීප දෙනෙක් තියන් හිටපු කෙනෙක්. උගත්, ලස්සන, දක්ෂ ඒ වගේ එක එක පැතිවලින් මට රෝල් මොඩල් සිටියා. හැබැයි යම් කිසි කාලයක් යනකොට මගේ ජීවිතේ වැඩිවියට පැමිණෙනකොට මට තේරුණා මේ රෝල් මොඩල්ස් කියන අයගේ ගොඩාක් ෆේක් චරිත තමයි සමාජ මාධ්‍යයට ආවේ කියලා. ඇත්ත චරිතයේදී ඒගොල්ලෝ ඇත්තටම එහෙම අපි අගය කරපු අදහපු චරිතවල තිබ්බ දේවල් එයාලගේ ඇතුළාන්තයේ තිබ්බේ නැහැ කියලා. ඉතින් පිටට බොරුකාර රඟපෑමක් තියෙන ඇතුළාන්තය අවංක නැති කෙනෙක්ව රෝල් මොඩල් එකක් කරගන්න එක හරිම අපේ පැත්තෙන් අපි ෆේල් වෙනවා. ඉතින් මොකද එයාලා ෆේල් මිනිස්සු නිසා. ඒගොල්ලන්ට පර්සනැලිටි එකක් නෑ. එයාලා බොරුවක් පෙන්වන්නේ. එතකොට එයාලා හරි වීක් මිනිස්සු. ස්ට්‍රෝං වගේ ලෝකෙට පෙන්නපු වීක්නස් මිනිස්සු. ඒව සමහර තැන්වලදී යාළගේ ජීවිත කතාවේ ලයිෆ් ස්ටයිල් එකේදී ඒවා යාළගේ හැසිරීම් වලදී ඒවා එළියට ආවා. ඉතින් මං තීරණය කරා මම වයසට ගියාම පරිණත වෙනකොට අත්දැකීම් වලින් මට කවුරුත් රෝල් මොඩල්ස් ඕනේ නෑ. මගේ රෝල් මොඩල් එක මම වෙනවා. මේ වෙනකොට මම ජීවිතේට එකතු කරගත්තු අත්දැකීම්, උගත්කම, දැනුම් සම්භාරය මේ හැම දෙයකින්ම මගේ විනයගරුකත්වයත් එක්ක මගේ ඩිසිප්ලින් හදාගෙන තියෙන විදිහත් එක්ක මගේ රෝල් මොඩල් එක මම වෙනවා කියන එක. ඉතින් අන්න එදායින් පස්සේ මම තීරණය කරා මම කාවවත් මගේ රෝල් මොඩල් එක කරගන්නේ. අද ඉඳන් මගේ රෝල් මොඩල් එක මම. මම තමා මේ ලෝකේ මට ඉන්න අවංකම මනුස්සයා. මම තමයි මේ ලෝකේ මට දැනෙන ස්ට්‍රෝංම මනුස්සයා. මම තමා මට දැනෙන හොඳටම ෆීල් වෙන මනුස්සයා. මම තමයි මම දන්න හොඳම බ්‍රෑන්ඩ් එක. මම තමා නම්බර් 1 කියලා මම හිතුවා. මම තමා අවංකවම මම දන්න හොඳ පුද්ගලයා වෙනවා කියන්නේ මම මට බ්‍රෑන්ඩ් එකක්. මම අවංකකම පෙන්නන ලෝකෙට බොරුව නොපෙන්නන චරිතයක් වෙනවා කියලා මම හොඳටම මාව වගේම මගේ හිත විශ්වාස කරනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕන ඔයාලත් අනිත් අයව බලන්න, දේවල් ඉගෙන ගන්න. හැබැයි කවදාවත් කොපි කරන්න එපා. මොකද කොපි එකක් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. කොපි එකක් කියන්නේ හැමතිස්සෙම ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකේ දෙවනි එක. ඉතින් කවදාවත් ඔයාලට යුනික් මනුස්සෙක් වෙන්න ඕන නම්, බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන නම් කිසිම තැනක කොපි එකක් වෙන්න එපා. හිතන විදිහවත්, අඳින විදිහවත්, හැසිරීමේවත් හැම තැනකම ඔයා ස්පෙෂල් වෙන්න. ඔරිජිනල් දේට තමයි යුනික් කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද ඔයාලා හැමෝම ආසයි යුනික් වෙන්න. මම දන්නවා. ලෝකෙ දිහා බලලා දේවල් අත්දැකීම් ලබලා පරිණත වෙන්න. ජීවිතේට එන හැම බාධාවක්ම අභියෝගයක්, ආශිර්වාදයක් කරගන්න. මේ මොහොතේ හොඳ අවධානයෙන් ජීවත් වෙන්න. Tamanට ආශ දේවල් තියෙනවා. ඕනම දෙයක් කරන්න. හැබැයි මං හැමදාම කියනවා අපි කරන කිසිම දෙයක් මේ සමාජයටවත් ලෝකෙටවත් අනුන්ට කරදරයක් නොවෙන්න කරන්න. ඉතින් යුනික් මිනිස්සෙක් වෙන්න, හයි ක්ලාස් බ්‍රෑන්ඩ් එකක් වෙන්න, ඔයාගේ රෝල් මොඩල් එක ඔයා වෙන්න. ගිහිල්ලා නම් ආදරේ ලැවැන්ඩර් මලක් වගේ ලස්සනට සුවඳ විහිදවලා සතුටින් ජීවත් වෙන්න.